කට්ටිය. අද අපි කතා කරන්නේ Lamborghini ගැන. ඔයාලට මේකේ පේනවා ඇති Lamborghini Roadster එක. මේ පේන්නේ ඔයාලට Lamborghini Roadster රථය. මේ මිල ඕගොල්ලෝ දන්නවද? මේකේ මිල සාමාන්‍යයෙන් ඩොලර් 5000ත් 6000ත් අතර යනවා. ඒ කියන්නේ අපේ ලංකාවේ මුදලින් 150ක් විතර වෙනවා මිලියන. ඔයා දන්නවද මේකේ රෝදයක් කොච්චරක් විතර වෙයිද කියලා? ඔයගොල්ලෝ දන්නේ නැති Lamborghini කියන්නේ මහා පට්ටම් බ්‍රෑන්ඩ් එකක් කියලා. එතකොට ඒකේ රෝදයක් සාමාන්‍යයෙන් වෙනවා ලක්ෂ 2ක් 3ක් අතර තමයි මේකේ රෝදයක් යන්නේ. එක වෙලාවකට මේකේ මීටත් වඩා හොඳ රථ තිබෙනවා. ඒ වගේ රෝද ලක්ෂ 20ක් පමණ වේ. හරි. එතකොට අපි කතා කරමු මේ Lamborghini මිල අධික වීමට හේතුව. මේ Lamborghini ට ඇති රෝද 355ටත් ඉහළින් යාමට හැකි වීමට තමයි සාදා තිබෙන්නේ. ඒ හින්දා තමයි මේ රෝදවල මෙච්චර මිලක් තිබෙන්නේ. අනික තමයි මේ රෝද හදා තිබෙන්නේ ඇලුමිනියම් වගේ දෙයකින්. ඒ කියන්නේ රබරුත් නෙමෙයි. ඊටත් වඩා හොඳ දෙයකින්. ඒකත් මේකට එක හේතුවක් වෙනවා. ඕගොල්ලෝ දන්නවද මේ Lamborghini ගොඩක් රථ හදලා තියෙන්නේ මොනගෙන්ද කියලා? මේ Lamborghini හදලා තියෙන්නේ කාබන් ෆයිබර් වලින්. ඒකේ ප්ලේන්ට් එකක් ගහගන්නත් සාමාන්‍ය මිලක් යනවා ලක්ෂ 5ක් 6ක් අතර මිලක්. එතකොට මේකේ ලයිට් එක මිලත් ඕගොල්ලන්ට හිතා ගන්න බැරි වෙයි. ඒ තරම් මේකේ මිල වැඩි. පොඩ්ඩක් ඕගොල්ලෝ ඉන්න. අපි බලමු අනිත් Lamborghini ලයිට් එකේ මිල ගණන් වලින් අපි ඒ සොයා ගනිමු. ඕගොල්ලන්ට පේනවා ඇති මේකේ ලයිට් එක. මෙම ලයිට් එක සාමාන්‍යයෙන් ලක්ෂ 2ක් අතර යන බවයි අපට ආරංචි වෙන්නේ. ඕගොල්ලෝ දන්නවාද මේකේ ලෝගෝ එක කාටවත්ම කඩා දාන්න බෑ කියලා? ඒකට එක හේතුවක් තමයි මේ ලෝගෝ එක සාදා තිබෙන්නේ සාමාන්‍ය ප්ලාස්ටික් කුත් නෙමෙයි යකඩ වගේ දෙයකින් නිසා. මේ Lamborghini අපිට නම් ජීවිතේටවත් ගන්නවා තියා හිතා ගන්නවත් බෑ. ඒට එකම හේතුව තමයි මම දැන් කියපු ඒවා. එහෙනම් අදට සුබ දවසක්. හෙට දිනේට දාන වීඩියෝ එකෙන් අපි හම්බෙමු.